නින්ද තියෙනවා ලස්සන චක්‍රයක්. ඒ චක්‍රය අපි කියනවා REM and non-REM. එතකොට මේ චක්‍රය කැරකෙන්න අඩු ගානේ යට පැය 6ක්වත් ඕනේ අඩුම ගානේ. අපි විශේෂයෙන්ම තරුණ ළමයි ගැන ගමු රැට පාඩම් කරන්නේ. උදේ පාන්දර නැගිටින්නකෝ. නැගිටින්නේ නැහැ. ඇයි? අම්මේ නිදා ගන්නකොට රෑ 12යි. මම රෑ 1 වෙනකම් පාඩම් කරා. දැන් මොකද කරන්නේ? රැට නෙමෙයි ළමයා පාඩම් කරන්න හොඳම වෙලාව උදේ පාන්දර. මේකට සාපේක්ෂයි. එහෙම එකක් නෑ. විශේෂයෙන් තරුණ ළමයිගේ අවුරුදු 12ත් අවුරුදු 25ත් විතර නව යෞවනයන් සහ යෞවන දරුවන්ගේ අපි කියන මෙලටනින් නිෂ්පාදනය වෙන්නේ රාත්‍රී 10න් පස්සේ. නින්දට අධිපති හෝමෝනේ නිකුත් වෙන්නේ රෑ 10න් පස්සේ. හැබැයි යාට අර REM and non-REM සර්කල් එක කැරකෙන්න යට ඉඩ දෙන්න ඕන. පැය 5ක් 6ක්වත් යනවා. අඩු ගානේ පැය 6ක්වත්. කියන්නේ ඉතින් පැය 8ක් නිදියන්න පුළුවන් නම් හරි හොඳයි කියලා. ඉතින් ඒ නින්ද අල්ලන්නේ ආ රෑ 10න් පස්සේ නම් එයාගේ නින්ද එන්නේ නැහනේ. එහෙනම් නිරෝගී මනස, නිරෝගී කය, මතක ශක්තිය, පාඩම් හිටින ඔය තියෙන ගොඩාක් මානසික රෝගවලට තියෙන හොඳම විසඳුමක් තමයි හොඳ නින්දක් ලබා ගන්න. නින්දේ තියෙන විශාල අපි නොදන්න හීලින් එකක් තියෙනවා නින්දේ. ඒ නිසා ඔබ පුරුද්දක් හැටියට නිදි මරණ කෙනෙක් නම් අපි කියන සෝරිම තමයි. සමහරු කියන ඇඳට යනවා නිදා ගන්න නින්ද යන්නේ. ඒක ඇතුලේ කතා තියෙනවා. ඒක ඇතුලේ ස්ට්‍රෙස් තියෙන්න පුළුවන්. ඒක ඇතුලේ අන්කොන්ෂස්ලි තියෙනවා ගොඩාක් කතන්දර. නෙගටිව් කතන්දර ගොඩක් තියෙනවා ඒකට හේතුව. පහුවදා ලොකු වැඩ, හැමදාම ලොකු වැඩ. පහුවදා ලොකු ස්ට්‍රෙස්ෆුල් ඉවෙන්ට් එකක් කරන්න තියෙනවා. ඉතින් ඒක ඉවරුනාම ඊළඟ දවසේ තව එකක් කරන්න. ඉතින් නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ ඒක හැබිචුවල් සිස්ටම් එකට බ්‍රේන් එකේ ප්‍රෝග්‍රෑම් වෙනවා. අන්න එහෙම කෙනෙක් නම් ඔබ නිින්ද එනකන් ඇඳට යන්න තහනම්. ඇඳේ ෆෝන් එක බල බල නිින්ද යනකන් ඉන්න එපා. කවදාවත් ඒ නිින්ද එන්නේ නැහැ ඔබට. නිදිමත එනකන් පුටුවක හෝ වෙනත් තැනකට වෙන ටීවී බලන්න එපා. සමහර අයට පොත් කියවනකොට නිකන් නිදිමත ඒගෙන ඉන්නවා. පුටුවකට වෙලා කරන්න ඕන. නිින්ද එනකන් ඉඳලා නිදිමත හොඳටම ආවමයි ඇඳට යන්න. ඇඳට ගිය ගමන් නිින්ද වැටෙනවා. හැබැයි ඇඳේ ඉඳගෙන කල්පනා කරන්නත් ෆෝන් එකවත් ගන්න බෑ. එහෙනම් ඔය වගේ සරල ක්‍රම තියෙනවා. ඒ වගේම රිලැක්සේෂන් එක්සර්සයිස්, බ්‍රීතින් එක්සර්සයිස්, විනාඩි 5ක පොඩි භාවනාවක්. මේ වගේ දේවල් වලින් අර ඔය ස්ට්‍රෙස් හෝමෝන්ස් නිතර බැලන්ස් කරලා නිින්දට අවශ්‍ය කරන කිමිකල් ටික නිෂ්පාදනය කරන්න උදව් වෙනවා. ඉතින් මේක හැබිට් එකක් හැටියටයි යන්නේ. හැබැයි කොච්චර වුණත් ඔබ මතක තියාගන්න ඔබටත් මේ නරක හැබිට් එක දැන් ඔබේ මොලේ මේක මේ පහසු කලාපයක් බවට පත් වෙලා නම් වහාම වෙනස් වෙන්න අවශ්‍යයි. නිින්ද අවශ්‍යමයි.